සුබම සුබෝදෑසනක් ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර උනාසේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන ඔබටත් මටත් උනාසේ දෙනවා මහත් කරුණාවක් අනුග්‍රහ නිසා අපි දෙවියන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ දෙනසේක වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි අද හිල්ලෙන් ශක්තිමත් කරගමු. හොඳයි. मैं उदयसन ඔබ සමග බෙදාටන එක පේත්‍රස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය ශුද්ධලිවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා මක්නිසාද ජීවිතයට ඇලුම් වෙන්නටත් යහපත් දවස් දකින්නටත් කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතා කිරීමෙන්ද වළක්වා ගනීවා. ආමේ. මේ ස්ථානයේ තුල දෙවියන් වහන්සේ මනුෂ්‍යන්ගේ ජීවිතයේ යම් යථාර්ථයක් එළිදරව් කරනවා. මිස්ථානයේ කියන මක්නිසාද ජීවිතයට ඇලුම් වෙන්නටත් යහපත් දවස් දකින්නටත් කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතා කිරීමෙන්ද වළක්වා ගනීවා. මිස්ථානය තුල කියනවා යහපත් දවස් දකින්නට නම් නපුරෙන් ඈත්ව සිටින්නට නම් උනාස කියනවා තමාගේ මුඛ වචන පරිස්සම් කරගන්න කියලා. මේ වචනේ තුල දෙවියන් වහන්සේ ඔබට මට උගන්වන දේ තමයි දෙනස්සේ උනාසේක ස්වභාවය ඔබට මට දී තිබෙනවා. ඒ තමයි වචනේ කතා කිරීමේ හැකියාව. මනුෂ්‍ය සුවිශේෂී හැකියාවක් දී තිබෙන මේ ලෝකෙ කිසි සත්වයකට නැති වචන කතා කිරීම. දෙනස් මේ වචන කතා කරන්න මනුෂ්‍යයාට දුන්නේ මනුෂ්‍යගේ ජීවිතය සම්පූර්ණ මේ වචනය කරනව කොටගෙන ඔහුගේ අනාගතය තීරණ නිසා. අද දවසේ බොහෝ අයගේ ජීවිත විනාශ කරට ඔවුන් කතා කරපු වචනම ඔවුන්ගේ ජීවිතයට හරස් වෙලා තිබෙනවා. ඔබ බොහෝ දෙනෙක් ඔබ දන්නේ ඔබ මොනවද කතා කරන්න කියලා. අද දවසේ මේ වචනේ තුල කියනවා ආශිර්වාද සාපයත් ඔබගේ දිව අග තබා තිබෙන බව. ඔබ කතා කරන වචන තමයි ඔබගේ ජීවිත වෙලස්වන්නක් ලෙස එන්නේ. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ කතා කරන හැම වචනයකටම ගණන් දීමක් තිබෙනවා. ඔබ හිතනවා ඒ කතා කරන වචන ඔබ නොදැනුවත්කමෙන් ඔබ වැරදීමක් වෙලා ඔබ විහිළුවට ඔබ කිව්ව කියලා ඔබ වචන ගැන ඔබ විවිධ ලෙස ඔබ අර්ථ කථනය කරනවා. නමුත් ඔබ ලියවිල්ල තේරුම් ගන්න දෙවෙනසක වචන ඔබ තේරුම් ගන්න මේ වචන අපි කතා කරන හැම දෙයකටම වචනේ අස්වන්නක් අපිට දෙනවා කියලා දේ වචනේ කියනවා. දෙවෙනස වචනයක බීජ කියලා දෙවෙනස්සේ හඳුන්වන වචන. එසේනම් ඔබ වචන ලෙස බීජයි ඔබ වපුරන්නේ. ඔබ දන්න ඕනම බීජයක් පොළොවට දැමූ විට ඒක පැලයක් ලෙස පොළොවෙන් අපිට ලබා දෙනවා. එලෙසම ඔබගේ මුඛයෙන් ඔබ පිට කරන හැම වචනයක්ම ඔබගේ ජීවිතයේ බීජයක් පැලයක් ලෙසට ඔබට නැවත එන බව ඔබ කවදා හෝ අඳුරන් තිබෙනවද? දෙවෙනසක වචනේ කියනවා ඔබ කතා කරන හැම වචනයකටම දවසක ගණන් දීමක් තිබෙනවා කියලා. අවසාන දවසේදී දෙවෙනස් ඉදිරියේ ගණන් දීමක් තිබෙනවා කියලා. ඔබ කවදවත් ඔබ මේ ගැන හිතලා නැතුව ඇති. මේ ලෝකෙ ඔබ මිනිස්සෙක් ලෙස ඉපදිලා ඔබට දැනුම් තේරුම් දවසේ සිට ඔබ කතා කරන හැම වචනයක්ම දෙවියන් වහන්සේ ළඟ වාර්තාවක් රෙකෝඩ් එකක් තිබෙනවා. ඔබ කැමති වුණත් අකමැති වුණත් මේක තමයි සත්‍යතාවය. ඔබ කතා කරන හැම වචනයක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ වාර්තාවක් තිබෙනවා. ඔබට තේරෙට මෙලෙස මම උදාහරණයක් කියන්න. ඔබ හැම කෙනෙක්ටම දුරකථනයක් තිබෙනවා. ඒ දුරකථනය ඔබ පාවිච්චි කරන හැම මොහොතකම ඔබ කතා කරන ඔබ වීඩියෝ ඔබ මොනම හෝ දෙයක් ඔබ අන්තර්ජාලයට ඔබ මුදා හැරි විට Google කියන ආයතනය තුලේ හැම රෙකෝඩින් එකම වාර්තාවක් තිබෙනවා. ඔබ කතා කරන හැම වචනයකම ඔබ අවුරුදු ගණනාවකට කලින් ඔබ කතා කරපු යම් පණිවිඩ තිබෙනවද? ඒ පණිවිඩ Google එකේ රෙකෝඩ් වෙලා තිබෙනවා. ඔබ අවුරුදු ගණනාවකට කලින් ඔබ කතා කරපු හැම වචනයක්ම
ඔබ දුරකථනය සමග ඔබ තව කෙනෙකු කතා කරපු දේවල් මේ හැම දෙයක්ම Google කියන ආයතනය තුළ රෙකෝඩින් තියෙනවා. එක ඕනම වෙලාවක ඔවුන්ට ගන්න හැකියාව තිබෙනවා. ඔබ කවදවත් මේ ගැන හිතලා නැතුව ඇති. ඔබගේ වචන ගබඩා කරන්න පුළුවන් මේ පොළොව මිනිස්සුන්ට? ඔව් පුළුවන්. එසේනම් මනුෂ්‍යයන්ව නිර්මාණය කරපු දෙවියන් වහන්සේගේ සිස්ටම් එක සැලැස්ම ඊට වඩා කොතරම් විශාලයිද කියලා ඔබ මොහොතක් හිතලා තියෙනවද? දෙවියන් වහන්සේ මව මනුෂ්‍යයන්ට මෙච්චර ප්‍රඥාවක් තිබෙනවා නම් මේ කතා කරන හැම වචනයක්ම ඕන් තුල ගබඩා කරගන්න. එසේනම් ඊට වඩා 100,000 ගුණයක් ප්‍රඥාව තිබෙන දෙවියන් වහන්සේට ඊට වඩා විශාල තාක්ෂණයක් තිබෙනවා. ලියවිල එළිදරව් පොතේදී කියන උන්වහන්සේ අවසාන දවසේදී උලගේ ක්‍රියාවල සමබල ගණන් ගන්න දවසක් එනවා කියලා. එසේනම් ඔබ තේරුම් ගන්න මේ පොළොවේ තාක්ෂණයට එච්චර දෙයක් කරන්න පුළුවන් නම් ඔබ මාව මව කුසට ගෙනපු දෙවියන් වහන්සේට කොතරම් දෙයක් කරන්න පුළුවන්ද? ඒ බුද්ධිය හදපු දෙවියන් වහන්සේට කොතරම් දෙයක් කරන්න පුළුවන්ද? ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඔබගේ වචනේ ගැන. ඔබ කතා කරන හැම වචනයක් ගැන ඔබට පරිස්සම් වෙන්න වෙනවා. ඔබ බලන්න ඒක ආශිර්වාදයක් පිණිසද සාපයක් පිණිසද ඔබ මොනවද කතා කරන්නේ කියලා අද දවසේ මේ මොහොත ඔබ කල්පනා කරන්න. ඔබ නිකම්ම ඉපදිලා නිකම්ම මැරලා යන මිනිසෙක් නෙවෙයිට වඩා යථාර්ථයක් මේ ජීවිතයේ තිබෙනවා. ඒ යථාර්ථය බඳුනගෙන ඒ තුළ ඔබ ජීවිතේ ගමන් කරන්න. ඒ විදිහ දෙවියන් වහන්සේ ඔබට බොහෝ දේ එළිදරව් කරනවා. දෙවියන් වහන්සේ කියන ප්‍රඥාව කියන උන්වහන්සේ කියලා. ඔබ දෙවියන් වහන්සේ ළඟ වෙදී උන්වහන්සේ ඔබට ප්‍රඥාව දෙනවා. මේ ලෝකයේ දේවල් තේරුම් ගන්න. මේ ලෝකයේ දේවල් අඳුන ගන්න උන්වහන්සේ ප්‍රඥාව දෙනවා. දෙවියන් වහන්සේ මේ ලෝකයේ සංගවලා තියෙන ප්‍රඥාව දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට එළිදරව් කරනවා. ඔබ දෙවියන් වහන්සේට ළඟ වෙන්න. මේ කාරණා ඔබ මොහොතක් කල්පනා කරන්න. ස්වාමීනි මේ උදෑසන අපි ඔබට ස්තුති කියන අතර මේ හැම වචනයක්ම අපේ ආත්මය තුළ ස්වාමීනි ලියන්න ඔබගේ කරුණාව දෙන්න. ස්වාමීනි වචන කතා කරද්දී පරිස්සම් වෙන්න. ඒ වචනේ තුළ තේරුම ඒ වචන තුළ කෙනෙක් ගොඩ නැගිනවද විනාශ වෙනවද කියන එක තේරුම්ගෙන ඒ බුද්ධිය තුළ කතා කරන ඔබ ශක්තිය අපිට දෙන්න ස්වාමී. දවසේ යක්ෂයා බොහෝ අයගේ ආත්ම විනාශ කර තිබෙනවා. ඔහුගේ ස්වභාවය ඒ යක්ෂයාගේ ස්වභාවය සාප කරනක මනුෂ්‍යගේ ජීවිතේ නැති කරනක ඔහුගේ සිතිවිලි සියල්ල විනාශ කර දෙනවා ස්වාමීනි. ශුද්ධාත්ම දෙවියන්ස වහන්සේ ඔබගේ දරුවන් මතට ඒ ආත්මය වගුරවලා මනුෂ්‍යයන්ට මේව තේරුම් කරන පිස ඔබේ කරුණාව නිදහස් කරන කියලා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ඉතින් දවසේ විවිධයට ඔබ යන්න සූදානම් ඇති රැකියාව ව්‍යාපාර කුෂ්‍ය කර්මාන්ත මේ කුමකට ඔබ දවසේ යන්න ගියා ස්වාමීනි මේ හැම ජීවිතයක්ම ආශිර්වාද කරන්න. නැවත නිවසේදී ඔබගේ රැකවරණය අනුග්‍රහ කරුණාව නිදහස් කරන්න කැමතියි. යම් කෙනෙක් යම් අවශ්‍යතාවයක් දවසේ ගමන් කරනවා ඔබගේ සැපේ ඔබගේ අනුග්‍රහ ඔබගේ ආශිර්වාදය ඒ ජීවිත මැදින් නිදහස් කරන්න කියලා මම ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙක්ටම ජෙසුස් පිටයි.